අපගේ භාග්‍යතුන් වහන්සේ විසින් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකේහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැකි උතුම් දම්සක් පැවතුම් සූත්‍රය බරණැස මිගදායෙහි දේශනා කරන ලද්දේ උතුම් ඇසළ පොහෝ දිනකය. එවැගේම තුසිත දෙව්ලොව ඉපදුණු අප බෝසතාණන් වහන්සේ දෙව් බඹුන්ගේ ආරාධනාවෙන් මනුලොව මහමායා දේවියගේ කුස තුල මනා සිහිනුවණින් යුක්තව පිළිසිඳගත්තේත් ඇසළ පොහොය දවසක. අප මහබෝසතාණන් වහන්සේ 29 වෙනි වියේදී සතර පෙර නිමිති දැකලා ගිහිගේ කලකිරිලා සියලු ලෝවැසියන්ගේ යහපත උදෙසා අභිනිෂ්ක්‍රමණය කළෙත් ඇසළ පොහොය දවසක. ඒ වගේම අපගේ භාග්‍යතුන් වහන්සේ ඇතුළු 5 වග භික්ෂූන්ගේ ප්‍රථම වස්සූපගමනය බරණැස ඉසිපතන මිගදායේදී සිදු වූයේත් ඇසළ පොහෝ දවසක. ඒ වගේම අපගේ භාග්‍යතුන් වහන්සේ ගණ්ඩබ්බ රුක මුලදී යමා මහා පෙළහර පෑවෙත් ඇසළ පොහොය දවසක. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ 7 වෙනි වස් කාලය ගත කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට විජම්බන එහෙම නැත්නම් අභිධර්මයේ දේශනා කොට වදාළෙත් ඇසළ පොහොය දවසක. ඒ වගේම තමයි රාහුල කුමාරයාගේ උපත සිදුවන්නේත් ඇසළ පොහොය දවසක. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකින් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා රජගහ නුවරදී අජාසත් මහරජතුමාගේ අනුග්‍රහයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සඳහා මූලික කටයුතු ආරම්භ කරන්නෙත් ඇසළ පොහොය දවසක. ඒ වගේම අනුබුදු මිහිඳු මාහිමියන් ඇතුළු 62ක් මහරහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය සිදු වුණෙත් ඇසළ පොහොය දවසක. ඒ වගේම අපගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් තැන්පත් කොට තනවන්නට යෙදුණු ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨානය සිදු වූයේත් ඇසළ පුන් පොහොය දිනක. උතුරුසල නැකතින් අනේක ප්‍රාතිහාර්යයන් මැද මහා සෑයේ ධාතු නිදානෝත්සවයේ සිදු වූයේත් ඇසළ පුන් පොහෝ දිනයකි. ඒ වගේම දන්ත කුමරු හේමමාලා කුමරිය කලඟු රට සිට වැඩම කරවන්නට යෙදුණු උතුම් දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරමින් වසරක් පාසා මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන දළදා පෙරහැරේ ආරම්භය සිදු වූයේත් ඇසළ පුන් පොහෝ දිනයක. මෙවන් ශ්‍රේෂ්ඨ වටිනාකම් රාශියකින් යුතු මේ පින්බර ඇසළ පොහොය දිනේ මේ ලෝකයේ අඳුර දුරු කරලා ආලෝකයේ උදා වෙච්ච ඇසළ පොහොය දිනේ ඔබත් උපෝසත සීලයේ සමාදන් වෙලා ඔබේ ජීවිතය තුළ මේ අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරලා විද්‍යාව නැමැති ආලෝකය පහළ කරගන්නට උත්සාහවත් වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.